Ciao, buongiorno. Dream of Day Vlogs YouTube channel එකට ආදරයෙන් අදත් ඔයාව පිළිගන්නවා. අද අපි ඉතාලි දේශයේ ජීවත් වෙන්න වැදගත්ම කරුණක් වෙන ඉතාලි භාෂාවේ තුන්වෙනි පාඩමට අපි ඇවිත් ඉන්නේ. ඉතින් මගේ යහළුවෝ ඔයගොල්ලෝ තාම පළවෙනි දෙවෙනි පාඩම් බලලා නැත්තම් මගේ channel එකට අදම visit කරන්න. පළවෙනි දෙවෙනි පාඩම් දෙකක් තියෙනවා. ඒ වගේම මගේ channel එකේ මම ගොඩාක් ඉතාලියට පැමිණීම සම්බන්ධව වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාගේ හීනයත් යුරෝපේ රටකට ගිහිල්ලා ජීවිතේ සාර්ථක කරගන්න නම් ඔයාට ගොඩාක් කරුණු කාරණා මගේ channel එකේ තියෙනවා. visit කරන්න, අදම බලන්න. මගේ YouTube පවුලේ ඔයාත් දැම්මම සමාජිකයෙක් වෙන්න කියලා මම ඉල්ලනවා. ඒකට ඔයා කරන්න ඕනේ එකම දේ තමයි මගේ channel එකට subscribe කරන්න නැතුව නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ please දැම්මම subscribe කරන්න, ළඟම තියෙන bell icon එක click කරන්න, ඒ වගේම notification all කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දෙන්න. ඒ වගේම ඔයාගේ අදහස්, ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු මට කමෙන්ට් හරහා දැනුම් දෙන්න. මට පුළුවන් ආකාරයේ මම ඔයගොල්ලන්ට උදව් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් යාළුවනේ මම ගිය පාඩමේ මගේ ස්ටුඩන්ට්ලාට මම කියලා දුන්නා. ඒ කියන්නේ පළවෙනිම පාඩමේ මම කියලා දුන්නේ සලුතාරේ ගැන. ඒ කියන්නේ ආචාර කිරීම ගැන කියලා දුන්නා. දෙවෙනි පාඩමේ අද පාඩමට සම්බන්ධ කොටසක් නිසා දෙවෙනි පාඩමේ මම ඉලක්කම් සහ මාස 12 මම කියලා දුන්නා. ඒවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අපි බලන්න යන්නේ, මම ගිය පාඩමේ කිව්වා අද අපි ඉන්ටර්වයුව එකක් කොහොමද ෆේස් කරන්න කියලා බලන්න යනවා. ඉතින් මම යාළුවනේ ඇත්තටම ඉතාලි භාෂාව ගැඹුරෙන් උගන්වන පාඩමක් නෙවෙයි කරන්නේ. මෙය ඔයගොල්ලන්ට ඉතාලි භාෂාව සරලව සාමාන්‍ය දැනීමක් ලබා ගැනීම සඳහා තමයි මම මේ පාඩම් ටික කරන්නේ. ඉතින් ගැඹුරෙන් කරන්න ගියොත් ඔයාලට ගොඩක් දේවල් තේරෙන්න යන්නේ නැහැ. ඒ නිසා සරලව අපි කරගෙන යමු. ඉතින් අද අපි අපේ පාඩමට යමු. ඉන්ටර්විව් එකක් ෆේස් කරන්නේ කොහොමද? ඉතින් මම අද මගේ විස්තරත් එක්ක මම කතා කරගෙන යන්න. ඒ මගේ විස්තර මම කියන තැන් වලට ඔයගොල්ලන්ගේ විස්තර ඔයගොල්ලෝ දාලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න, ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න අදාළ ආකාරය. ඉතින් අද ඉස්සෙල්ලාම ඔයා ඉන්ටර්විව් එකකට ගියාම පළවෙනිම දේ තමයි ඔයා ආචාර කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඔයා උදෑසන වරුවක නම් ගියේ. උදෑසන කියන්නේ උදේ ඉඳන් මම මුලින්ම පාඩමේ කියලා දුන්නා උදේ ඉඳන් හවස 4:00 වෙනකල් මේ බොන්ජෝර්නෝ තමයි කියන්නේ. ඉතින් ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ උදේ ඉඳන් හවස 4:00 වගේ කාලයක් ඇතුළත නම් ඔයා යාට ආචාර කරන්න ඕනේ චාओ බොන්ජෝර්නෝ කියලා. එතකොට එයා ඔයාට ආචාර කරයි බොන්ජෝර්නෝ කියලා. ඊට පස්සේ මේකම ඔයා 4:05න් පස්සේ වගේ නම් ඉන්ටර්විව් එකට ඔයා ෆේස් කරන්නේ ඔයා යාට කියන්න ඕනේ චාओ බොනසේරා කියලා තමයි කියන්න ඕනේ. එතකොට එයාත් ඔයාට රෙස්පොන්ඩ් කරනවා බොනසේරා කියලා. දැන් ඒක ආචාර කිරීම තුලින් ඒක හරි. ඊට පස්සේ එයා ඔයාගෙන් අහයි, ඒ කියන්නේ ඔයා ඉන්ටර්විව් කරන කෙනා අහන පළවෙනිම ප්‍රශ්නේ තමයි චාओ කොමිති කියාමි කියලා අහනවා. ඒ කියන්නේ කොමිති කියාමි කියලා අහන්නේ ඔයාගේ නම මොනවාද? එතකොට ඔයා රෙස්පොන්ඩ් කරන්න ඕනේ ඊයෝ මිකියාමෝ. මගේ නම ජෝර්ජ්. ඉතින් ජෝර්ජ් ඊයෝ මිකියාමෝ ජෝර්ජ්. ඊයෝ මිකියාමෝ ජෝර්ජ්. ජෝර්ජ් කියන තැනට ඔයාගේ නම දාන්න. ඔයාගේ නම එතකොට ඔයා වාසගමත් එක්ක කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා ඒ කියන්නේ ඔයාගේ නම, ඒ කියන්නේ ඔයා ප්‍රධානයෙන්ම පාවිච්චි කරන නම තමයි ඒගොල්ලන්ට සඳහන් කරන්න ඕනේ. ඊයෝ මිකියාමෝ කියලා කියන්න ඕනේ මගේ නම ජෝර්ජ්. ඒ කියන්නේ මගේ නම ජෝර්ජ් කියන එක තමයි ඊයෝ මිකියාමෝ ජෝර්ජ් කියලා කියන්නේ. ඉතින් ඊයෝ මිකියාමෝ ඔයාගේ නම දාලා ඔයාට ඒකට රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අහලුවනේ ඒගොල්ලෝ අහන්නේ
quanti anni hai quanti anni hai දැන් මම එමීට මේක ඔයගලන්ට තේරෙන්න ඕන නිසා එමීට quanti anni hai කියලා එමීට ඇහුවට ඒගොල්ලන්ට quanti anni hai කියලා එකපාරටම අහනවා. එතකොට ඔයා මේ වචනේ හොඳට හුරු වෙන්න quanti anni hai කියලා කියන්නේ ඔයාට වයස කීයද? ඒක තමයි අහන්නේ. quanti anni hai කියලා ඇහුවොත් ඒකේ තේරුම ඔයාගේ වයස කීයද? එතකොට ඔයා ඒකට රෙස්පොන්ඩ් කරන්නේ මෙහෙමයි ඊයෝ හෝ කියලා දාලා ඔයාගේ වයස ඔයාට මම කැල්කියුලේට් ඒ කියන්නේ අදා ගන්න විදිය මම කලින් පාඩමේ කියලා දුන්නා ඉලක්කම් වලින් නේද? ඊයෝ හෝ දැන් මගේ වයස අවුරුදු 40යි. ඉතින් මට කියන්න පුළුවන් ඊයෝ හෝ කොරාන්තා ආන්නි කියලා. ඊයෝ හෝ කොරාන්තා ආන්නි. එතකොට මම ගිය පාඩමේ කියලා දුන්නා පැහැදිලිවම කියන්නේ 10 කියන්නේ DH 20 කියන්නේ 20යි 30 කියන්නේ 30 කොරාන්තා කියන්නේ 40. එතකොට මගේ වයස දැන් හරියටම 40 නිසා මට ඊයෝ හෝ කොරාන්තා ආන්නි කියන්න පුළුවන්. මේකම ඔයාගේ වයස 35 කියලා කියමුකෝ. එතකොට ඒකට කලින් පාඩම වැදගත්. ඒ නිසා කලින් පාඩම බලන්න. එතකොට අර ගොඩක් තේරෙයි. io ho 35 anni කියන්නේ 30 කියන්නේ 30 5 කියන්නේ 5 35 anni. එහෙම තමයි ඉතින් රෙස්පොන්ඩ් කරන්න ඕනේ. දැන් මං හිතනවා වාට තේරුණා කියලා. එහෙම වාට තේරුනේ නැත්තම් මට මෙසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මම ඔයගොල්ලන්ට රෙස්පොන්ඩ් කරන්න. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහනවා කියලා හිතමුකෝ. දැන් මම ගිය පාඩමේ ඔයගොල්ලන්ට සලුතාරේකේ මේ වෙලාවට ඔයා කොහොමද මට සලුතාරේ කරන්න කියලා මං අහුවාම මට හරි සතුටක් දැනුණා. ගොඩාක් අය මට සලුතාරේ කරලා තිබුණා බොන ජොර්නාතා බොන්ජෝර්නෝ කියලා. ඔයගොල්ලෝ ඔක්කොම හරි. ඉතින් එහෙම තමයි ඇත්තටම වෙන්න ඕනේ. මං ඇත්තට මෙතන ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතනවා. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ගෙන් අහනවා quanti anni hai quanti anni hai. දැන් මං ටිකකට කලින් කියලා දුන්නා කොහොමද ඒක කරන්න කියලා. ඉතින් quanti anni hai කියලා මං ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ මට කමෙන්ට් වලින් උත්තර දෙන්න. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ නම අහනවා, දෙවෙනි ප්‍රශ්නේ වයස අහනවා, තුන්වෙනි ප්‍රශ්නේදී ඒගොල්ලෝ අහනවා da dove vieni da dove vieni කියලා කියන්නේ ඔයා කොහේ ඉඳන්ද ආවේ? එතකොට ඔයා දැන් ලංකාවේ ඉඳන්නේ අපි ඇවිත් ඉන්නේ ඉතාලියට. එතකොට da dove vieni da dove කියලා කියන්නේ කොහෙන්ද? dove කියලා හැමතිස්සෙම අහනකොට කොහේද කොතැනද කියන ප්‍රශ්නේ තමයි එන්නේ dove කියන එක. ඉතින් da dove vieni da කියන්නේ ඔයා කොහේ ඉඳන්ද ආවේ? da dove vieni. එතකොට මම කියන්න ඕනේ vengo dallo Sri Lanka මේක තමයි හරිම ක්‍රමේ. ඔයා උත්තර දෙන්න ඕන. ඒ කියන්නේ da dove vieni. දැන් මම මේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනාට මම හිමීට ඇව්වට මේ ඉතාලි ලැන්ග්වේජ් එකේ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ස්ලෑන් එක පොඩ්ඩක් ස්පීඩ්. එතකොට අපි කලබල වෙන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ මොනවද ආන ප්‍රශ්නේ කියලා. එහෙනම් ඒගොල්ලෝ දැන් මම ආනවා වගේ da dove vieni කියලා අහන්නේ. ඒගොල්ලෝ අහන්නේ da dove vieni කියලා අහනවා. එතකොට අපි උත්තර දෙන්න ඕනේ. අපි අර ඒගොල්ලන්ගේ වේගෙන්ම නැති වුණත් අපි ප්‍රශ්නේ තේරුම් ගන්න එපා උත්තර දෙන්න. ඉතින් හොඳට ප්‍රශ්නේ අහලා ඊට පස්සේ උත්තර දෙන්න. vengo dallo Sri Lanka. හරි ලේසි. ඉතින් එතකොට ඔයා එකකින් උත්තර දෙන්නේ මම පැමිණියේ ශ්‍රී ලංකාවේ සිට. මේ වගේ තමයි උත්තරේ ඔයා දෙන්නේ. ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ යහළුවනේ dove abiti කියලා ආදී ඔයා දැන් කොහෙද ඉන්නේ කියලා අහන එක තමයි එතන අදහස වෙන්නේ තේරුම. dove abiti කියලා අහුවාම ඔයා දැන් කොහෙද ඉන්නේ? දැන් ඔයා උදාහරණයකට ඉතාලියේ නම් ඉන්නේ. ඔයා ඉතාලියට ඇවිල්ලා නම් ඔයා මේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ. dove abiti කියලා වුවම ඔයා ඉන්න ඒ නගරේ නම කියන්න ඕනේ. මම ඉන්නේ ඇත්තටම වෙනීසියේ. ඉතින් මට කියන්න පුළුවන් io abito a Venezia. දැන් ඔයා උදාහරණයකට ඔයා එන්නේ මිලානෝ නම්
io abito a Milano. ඔයා වෙරෝනා එනවා නම් io abito a Verona. එහෙම ඔයා ඉන්න සිටි එක තමයි කියන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඉන්දිරිත්සෝ එක අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ලිපිනය ඉන්දිරිත්සෝ. කේ ඉන්දිරිත්සෝ කියලා අහද්දි කේ ඉන්දිරිත්සෝ මොකද්ද කේ කියලා කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් මොනවා හරි අහන්න කේ කියලා පටන් ගත්තොත් කේ කියලා අහුවොත් ඒකේ තේරුම ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ මොකක්ද කේ කියලා කියන්නේ. එතකොට ඔයාගේ ලිපිනය මොකක්ද කියලා තමයි අහන්නේ. කේ ඉන්දිරිත්සෝ කියලා අද්දි ඔයාට කියන්න පුළුවන් ඔයා ඉන්න ලිපිනය. කියන්නේ ඔයා ඉතාලියට ආවම ඔයාට ඔයාගේ රෙසිඩන්ට් එක දැම්ම ගමන් ඔයාට ලිපිනය අනිවාර්යෙන්ම ඔයාට මේ සඳහන් වෙනවා. ඒ ලිපිනය ඉතින් ඉතාලි භාෂාවෙන්ම තමයි. ඉතින් ඉතාලියේ පාරවල් ඉතාලි ඒ නම් වලින්ම තමයි තියෙන්නේ. ඒ ඉන්දිරිත්සෝ කියලා ඇහුවොත් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ලිපිනය අහන්න. ඉතින් ඔයා ඉතාලියේ ඇවිල්ලා පදිංචි වෙන ඔයාව රෙසිඩන්ට් එක දාන ඒ ලිපිනය ඔයා පාඩම් කරගන්න. එතකොට ඔයාට පහසුයි. නැත්තම් ඉතින් ඔයාට ඩොකියුමන්ට් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ඩොකියුමන්ට් එකේ තියෙන අනිවාර්යෙන්ම ඔයාගේ ලිපිනය. ඉතින් ඒ ඉන්දිරිත්සෝ කියලා ඇහුවොත් ඔයා කලබල වෙන්න දෙයක් නැහැ. එයා ආන්නේ ඔයාගේ ලිපිනය. ඊට පස්සේ ඔයාගෙන් ආයි tu avevi experience කියලා. යනවාට එක්ස්පීරියන්ස් තියනවද කියලා අහනවා. එතකොට tu avevi experience. දැන් උදාහරණයකට අපි හිතමු ෆැක්ටරි එකකට ඔයා වැඩට යනවා කියලා. ඉතාලියට ආලා ෆැක්ටරි එකක ඇවිල්ලා ඔයා දැන් මේ සම්මුඛ සාකච්ඡාවට සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඉන්නේ ෆැක්ටරි එකකට. එතකොට ඒ ෆැක්ටරියේ අයිතිකාරයාගෙන් අහනවා tu avevi experience කියලා. එතකොට ඔයාට ඒ කියන්නේ අත්දැකීම් තියනවද එක්ස්පීරියන්ස් තියනවද? එතකොට ඔයා ෆැක්ටරි එකක වැඩ කරලා තියෙනවා නම් io ho experience මට තියෙනවා අත්දැකීම්. නැත්නම් io avevo කියන්න පුළුවන්. io avevo එමෙ කියලා කියන්න පුළුවන්. එතකොට ඔව් මට අත්දැකීම් තියෙනවා කියලා තමයි ඔයා කියන්නේ. එතකොට ඔයාට නිකන් හරියට උදාහරණයකට අත්දැකීම් නැහැ කියමුකෝ. no scusa io non avevo esperienza කියලා කියන්න පුළුවන්. අත්දැකීමක් නැහැ. එතකොට එහෙනම් ඔයා කවදාත්ම මේ ඉතාලියේ ඉන්න ඉතාලි ජාතිකයන්ට ඒගොල්ලෝ හැමතිස්සෙම කැමති ඔයාට දන්නව නොදන්නවා ඔයා ඇත්තම ඒගොල්ලන්ට ප්‍රකාශ කරනවාට. ඉතින් අපි සමහරක් වෙලාවට ජොබ් එක හම්බෙන්නේ නැති වෙයි කියන බයට සමහරක් වෙලාවට අපි කියනවා. පළවෙනිම දේ no කියන දේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. කියලා කියන්නේ ඔව්, no කියලා කියන්නේ no. ඒ කියන්නේ නෑ. එතකොට කියලා දැන් ඔයා යම් කිසි දෙයකට කියලා කියනවා නම් ඔව් කියන අර්ථය තමයි. ඔයා no කියලා කිව්වොත් නෑ කියන අර්ථය. ඉතින් ඔයා නිකන් හරිත් ඔයා දන්නේ නැතුව ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැතුව ඔයා කියලා කිව්වොත් ඒගොල්ලෝ හිතන්නේ ඔයාට අත්දැකීම් තියෙනවා කියලා. ඔයාගේ පටන් ගැනීමම ඔයාට වගකීමක් එක්ක කියන්නේ ඒ අත්දැකීමක් තියෙනවා කියලා කියපු නිසා ඒගොල්ලෝ අර පොඩ්ඩක් උඩින් තමයි ඔයාව පටන් ගන්න. එතකොට ඔයාට අත්දැකීමක් නැතුව ඔයා කියලා කිව්වා නම් ඔයා අමාරුවේ වැටෙනවා. එතකොට ඔයාට ඒ ජොබ් එකේ රැඳිලා ඉන්න බැරි වෙනවා. ඔයා no කියලා ඇත්තම අත්දැකීම කිව්වම ඒගොල්ලෝ ඔයාව තෝරගත්තත් ඒගොල්ලෝ ඔයාට බේසික් ලෙවල් එකේ ඉඳලා ඉගෙන ගන්න ඒගොල්ලෝ උපකාර කරනවා. ඉතින් ඔයා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඔයාගේ රැකියාව දැන් ඔයා තෝරගන්න රැකියාවේ ඔයා ඉන්ටර්විව් එකකට යන්නේ. ඒ නිසා ඔයා හොඳට පැහැදිලිව කල්පනා කරලා උත්තර දුන්නාම ඔයාට ඒ ජොබ් එකේ එතකොට දැන් ඔයා no කියලා තියෙන නිසා ඔයාට අත්දැකීම් නැහැ කියලා තියෙන නිසා ඔයාට ඒගොල්ලෝ අමතර කාලෙකුත් දෙනවා ඔයා අත්දැකීම් හදාගෙන ඉස්සරහට එන්න. ඒ නිසා බය නැතුව ඔයා ඇත්තම කියන්න. ඔයාට සමහරක් වෙලාවට ෆැක්ටරි එකක නැත්තම් ගෙදරක නැත්තම් හොටෙල් එකක නැත්තම් ඕනම දෙයක කියන්නේ පිරිසිදු කරන තැනක ඕනම තැනක ඔයාට අත්දැකීමක් තියෙනවා නම් කියන්න පුළුවන්. නැත්තම් no කියන්න පුළුවන්. ඉතින් එහෙම තමයි උත්තර දෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රශ්න ටික තමයි ආන්නේ. ඊට පස්සේ ආනවා tua genitori dove abitano. ඒ කියන්නේ tua genitori කියලා කියන්නේ ඔයාගේ දෙමව්පියෝ dove abitano. කොහෙද ඉන්නේ? එතකොට ඔයාට කියන්න පුළුවන් loro abitano a Sri Lanka. ඒගොල්ලෝ ඉන්නේ ලංකාවේ. ඊට පස්සේ ආන්න පුළුවන්
tu avevi fratelli sorelli කියලා. එතකොට ඒ කියන්නේ fratelli කියන්නේ සහෝදරයෝ ඉන්නවද? උඹට සහෝදරයන tu avevi fratelli කියලා ආද්දී ඔයාට මේ වාගෙන් යන්නේ ඔයාට සහෝදරයෝ ඉන්නවද? sorelle කියලා ආද්දී අහන්නේ ඔයාට සහෝදරියෝ ඉන්නවද? එතකොට ඔයාට කියන්න පුළුවන් දැන් ඇත්තටම මගේ පැත්තෙන් මම උත්තර දෙනවා නම් sì io avevo un fratello anche un sorella. කියන්නේ මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා කියලා තමයි මම කිව්වේ. ඔයාගේ අනුව ඔයාට දැන් නිකන් හරි සහෝදරයෝම දෙන්නෙන්නම් ඉන්නේ. ඔයාට කියන්න පුළුවන් sì io avevo due fratelli. ඊට පස්සේ නැත්තම් සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවනම් sì io avevo due sorelle කියලා කියන්න පුළුවන්. ඒවන් නැත්තම් ඔයාට කවුරුත්ම නැත්තම් no කියලා කියන්න පුළුවන්. ඒකට හරි සරල උත්තරයක් no කියන්න පුළුවන්. මෙහිම තමයි යාළුවනේ මේ ඔයා ෆේස් කරන්න ඕන ඉන්ටර්විව් එකක්. ඉතින් මේවා තමයි ප්‍රධානම ආන ප්‍රශ්න. ඉතින් ඒගොල්ලෝ වෙන ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අරවා මේවා ගොඩාක් අහන්නේ නැහැ. ඉඳලා හිටලා කවුරු හරි තාන්න පුළුවන් cosa fatto in Sri Lanka. ඔයා ලංකාවේ මොනවද කරේ කියලා. එතකොට ඔයා ලංකාවේ කරපු ජොබ් එක දැන් නිකන් හරි අපි කියමුකෝ ඔයා ලංකාවේ accounting කරා කියලා. දැන් මම ලංකාවේ accounting කරපු නිසා මට කියන්න පුළුවන් sì io fatto in Sri Lanka contabile නැත්නම් ragioniere. දැන් ඔයාගේ ජොබ් එක ඔයා මට කමෙන්ට් එකෙන් දාන්න. එතකොට මම ඔයාගේ ජොබ් එකට ඉතාලියෙන් මොනවද කියන්නේ කියලා මම කියන්න. එහෙනම් ලංකාවේ අපි විවිධාකාර රැකියාවල් කරනවා. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකේ හැම එකක්ම එක්ස්ප්ලেইন කරන්න ගියොත් දිග් වෙන නිසා ඔයාට මගෙන් අහන්න කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. ඔයාගේ ජොබ් එක මට කියන්න. මම ඔයාට ඒකට කමෙන්ට් එකකින් කියන්නම් ඉතාලියේ ඒකට කියන නම මොනවාද කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා අද මේ වීඩියෝ එකේ ඔයාට තේරෙන්නේ නැති කොහොමද ඔයා ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න ඕනේ කියලා. තවත් ඔයාට ප්‍රශ්න තියෙනවා නම් තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ WhatsApp නම්බර් එක තියෙනවා channel එකේ. ඒකට මට මෙසේජ් එකක් දාන්න. මම ඔයාට පුළුවන් උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් මම මේ උත්සාහ කරන්නේ ඇත්තටම ලංකාවින් ඉන්න මගේ සහෝදර සහෝදරියෝ ඉතාලියට එනකොට යම් තාක් දුරකට හරි ඉතාලි භාෂාව කතා කරන්න තේරෙන මට්ටමක ආවොත් ඔයාට අනිවාර්යෙන්ම ඉතාලියේ ගොඩ කාලයක් නාස්ති කරන්න නැතුව ඔයාගේ ගමන ඉතාමත් අලංකාර කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ උත්සාහයක් දරන්නේ. බලමු අපි ඊළඟ පාඩමේ තවත් මම විශේෂ කරුණු කිහිපයක් කියනවා. මොනාරි මිල දීලා ගන්න ගියාම ඒක කොහොමද කරන්නේ? නැත්තම් මොනාරි භාණ්ඩයක් පෙන්නලා මේ භාණ්ඩ ගැන වට විස්තරයක් කවුරු හරි විස්තර කරන්න කිව්වොත් ඒ විස්තර කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔයා දැනගෙන එන එක හොඳයි. ඒවා බේසික් ලෙවල් දේවල්. ඉතින් මේ දේවල් ඔයා දැනගත්තාම ඔයාට මෙහි ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන්. මුල කියන්නේ මම මේ කියලා දෙන්නේ මේ ෆ්ලුවන්ට් කතා කරන්න නෙවෙයි. මේ මුල ඔයාව සර්වයිව් කරගන්න. මුල ආපු ගමන්ම මට ඇත්තටම තිබුණු ප්‍රශ්නයක් තමයි භාෂාව. ඉතින් මේ භාෂාව දන්නේ නැතුව මට කාලයක් ගත වුණා මගේ පාත් එක හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒ කාලේ වැය කරන්නේ නැතිව ඔයා ලංකාවේ ඉන්නකොටම ඔයාගේ ඒ කාලේ ඉතුරු කරගත්තාම ඔයාට ඒ කාලෙත් මෙහි අම්බ කරන්න පුළුවන් වෙනවා. නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව. ඒ නිසා ඉතින් යාළුවනේ මේ පාඩම් ටික ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම ඉදිරියට කරගෙන යන්නම්. ඔයගොල්ලන්ගේ අදහස් මට කමෙන්ට් එකෙන් දන්වන්න. ඊළඟ වීඩියෝ එක ළඟදීම ඉතාලියට තව වැදගත් වීඩියෝ එකක් එනවා. ජොබ් කැටගරි එකක් ගැන ඉතාලියට එන්න පුළුවන්. ඒකත් බලන්න ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. එතකල් ඔයගොල්ලන්ට buona giornata. Ciao, arrivederci.